තියෙන්නේ අපි දෙන්න අද කියපු පාක් එකේදී ගත්ත වීඩියෝස් ටිකක්. මම ඊට කලින් වීඩියෝස් කරලා තිබ්බට කවදාවත් වොයිස් කරලා තිබ්බේ නැහැ. මට ලැජ්ජ නිසා. ඒ වුණාට මේ වීඩියෝ එකේ වෙන දේ තේරෙන්නේ නැහැ වොයිස් කරේ නැත්තම්. ඉතින් මං හිතුවා මේක වොයිස් කරලා දානවා කියලා. ඉතින් අද මටත් ලෙක්චර්ස් කලින් ඉවර වුණ නිසා අපි දෙන්න හිතුවා ගෙදර ගාව තියෙන කෝයන් එකට ගිහින් එනවා කියලා. ඇත්තටම අපි දෙන්නට ඕනුනේ බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න. ඒ වුණාට මේ අපි ගාව බැඩ්මින්ටන් රැකට් සෙවලේ තිබ්බේ නැති නිසා හවස් වෙලා තිබ්බ නිසා අපිට ඒව ගන්න යන්න ඕනෙත් නෑ. එයාගේ කකුල මොකද වුණා එතෙන්දී. ඊට පස්සේ කොහොම හරි මේ අපි දෙන්න උන්සිලි පැද්ද එතන මේ උන්චිල්ලාවක් තිබිලා. ඊට පස්සේ දෙන්නත් මේ එයා කැමති නෑ වීඩියෝ ගන්නවට. ඒවට අර එක එක විහිළු විදියට රඟපානවනේ. ඉතින් කොහොම හරි ඊට පස්සේ දෙන්නත් එක්කම කතා කර කර කෝයන් එකේ ටිකක් ඇවිද්දා. ඉතින් එයා මේ කිව්වා ඉවල කියනවා එයාට සුෂි කන්න ආසයි කියලා. මේ ඒ වුණාට මේ අපේ ගෙදර ගාව ඉඳලා සාමාන්‍යයෙන් පැය 4ක් වගේ කිලෝමීටර් 4ක් වගේ යනවා මේ පයින් ගියොත්. එතන සුෂි තියෙන රෙස්ටොරන්ට් එකට. ඒ වුණාට මේ අපි හිතුවා අනේ එච්චර දුර දැන් මේකෙත් ඇවිදලා මහන්සි. ඒ නිසා අද සුෂි කන්න බෑ පාන් එකක් කරන් ගෙදර යනවා කියලා. ඉතින් ඔය ඉස්සරහ තියෙන කොම්බිනියක් 7-11 එකක්. ඉතින් ඒකෙන් පාන් එකක් අරගෙන කෙලින්ම ගෙදර යන තමයි අපි දෙන්න හිතුවේ. ඒ වුණාට මේකෙ තියෙන පාන් හෙට උදේ ඉවරයි. ඉතින් හෙට උදේට කන්න බෑනේ එතකොට. ඒ නිසා අපි ඒකේ පාන් ගත්තේ නැහැ. ඊට පස්සේ මම එයාට කිව්වා ඔයාට සුෂි කන්න ඕනි කිව්වනේ. අපි දෙන්න මේ සුෂි රෝයකට යන්න කියලා. ඒකට ඉතින් මේ කිලෝමීටර් 4ක් දෙන්නත් එක්ක පයින් යන්නනේ. දෙන්නත් එක්ක යන හින්දා ඉක්මනට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි දෙන්න කවන්න නැහැ කියලා මේ කොහොම හරි කිලෝමීටර් 4 පයින් ඇවිදගෙන ගියා. ඊට පස්සේ කොහොම හරි ඔය දැන් පේන්නේ ඉස්සරහා සුෂි රෝයක මේ අපි යනකොටත් වේටිංස් තිබ්බා. දැන් 6:00 විතර ඇති. ඉතින් අපිට හම්බද නම්බර් එකක් අරගෙන අපි එතෙන්ට වෙලා හිටියා වාඩි වෙලා. ඊට පස්සේ කොහොම හරි විනාඩි 8කින් වගේ අපිට සීට් එකක් ලැබුණා. මට මතකද 41. ඉතින් මෙයා පෙන්ටර ටීවීෙන් අපිට පුළුවන් මේ ඕඩර්ස් දාන්න. ඒ වුණාට ඒකේ උඩ බලාගෙන ඕඩර්ස් දාන්න ගියාම බෙල් රිදෙනවා. ඉතින් අපි එතන තිබ්බ QR එකක් ඒක ස්කෑන් කරලා තමයි අපි ඕඩර්ස් දැම්මේ. ඉතින් ඔය තියන්නේ ඔහොම බෙල්ට් එකක තමයි ඕඩර්ස් යන්නේ කස්ටමර් ගාවට. මෙයා මුලින්ම ගත්ත මේ වගේ ෆ්‍රයි කරපු චිකන් සුෂි එකක්. ඒ වුණාට මම නම් ගත්තේ ඔක්කොම මේ අමු මාළු තියෙන ඒවා. මං දැන් ඒවට ඇඩික්ට් වෙලා. මෙයා නම් කන්නේ නෑ. මෙයා කන්නේ ඔක්කොම බැදපුවා උයපුවා. ඉතින් කොහොම හරි ඊට පස්සේ ඩෙසර්ට් එකට මම මේ ෆ්‍රෝසන් මේ මැංගෝ එක ගත්තා. ඉතින් ඇත්තටම මේ අඹ ගොඩක් අඩුයි. ඒ නිසා ඇත්තටම ඒක මට මාරම රහයි කාලෙකින් කෑවින්දා. එයා වීඩියෝස් වල ඔය වගේ විකාර තමයි කරන්නේ. ඉතින් ඔන්න ඔය චොකලට් කේක් එකත් මාරම රසට තිබුණා. එයා ගත්තේ පෙන්නන ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක. එකත් ගොඩක් රහට තිබ්බා. ඉතින් ඔතන තිබ්බ චර්ඩි අපේ ටේබල් එක උඩම ටැප් එකක්. ඒකෙන් උණු වතුර එන්නේ. මොකද සුෂි කාලා එල් වතුර බොන්න හොඳ නැති නිසා. ඉතින් ওই විදිහට අපි දෙන්න ඩෙසර්ට් ටිකත් ඔක්කොම කාලා ඉවර කරා. මේක තමයි මේ වීඩියෝ එකේ ෆනීම පාර්ට් එක. මොකද එයාට මං වීඩියෝ එකට මං කිව්වා මටත් අනිත් අය වගේ මේ පාර්ට්නර් එක කතා කරන වීඩියෝ එකක් ගන්න ඕනි කියලා. එයාට මං කොච්චර කියලා දුන්නත් එයානේ මගෙන් ආතල් ගන්නවා. ඇත්තටම වචනින් කිව්වත් මගේ ආතල් ගන්නවා. මේ එයා කැමති නෑ වීඩියෝ එකට හරියට ඉන්න. අර මේක එක රියැක්ෂන්ස් දාදා එයානේ මම කීර්ති ගස්සනවා. බැරිම තැන මට එපා වුණා එයාට කියලා දීලා. ඉතින් ඔහොම තමයි අද අපි දෙන්නගේ හවස්වරුව ගෙවිලා ගියේ. අන්තිමට වෝක් එකක් දුන්නා අපි දෙන්න සුෂි කාලා 9ට විතර තමයි රෙස්ටොරන්ට් එකකින් ගියේ. ඉතින් මම දන්නේ මේ වීඩියෝ එකේ වොයිස් එක හොඳද නැද්ද කියලා. කොහොමුණත් අහගෙන හිටව හැමෝටම thank you.